තමයි මගේ ලෝකෙට ආවේ. අපි දැන් යන්නේ මෝල් එකක් ඇතුලේ තියෙන නැවකට. Hi guys, welcome to our YouTube channel and let's start wasting your time with us. Let's see what we're gonna do. අපි මොනවද කරන්න කියලා බලමු. ආයෙ වෙලාව කාලා දාන්න තරම්. ඉතින් මේ අපි යන්නේ shopping කරනවට වඩා ඒ mall එක බලන්න. අපි යන mall එකේ නම Vaughan Mills. ඉතින් අපි දෙන්නා මේකට කලින් ගිහිල්ලා නැහැ. ඕකේ. අර බලන්න චිලි බලගු. ෆුල් මෝල් එක පානවා වගේ. හය ගානකට පස්සේ අපි පාකින් හොයාගෙන මේ එන ගමු. නේ කොච්චර වෙලාවක් ගියාද කියලා දන්නවද පාකින් හොයාගන්න අපේ. ඒ වායක් විනාඩි 20කට යන්න නැති අපිට පාකින් හොයාගන්න. පොඩි එකාට ටොයිස් ගන්න ඕන වෙලා. මොකද තමයි මගේ ලෝකෙට ආවේ. වායි ලෝකෙ මේ පොලිමේ ඉන්නේ ගෙවන්නද? වෙන්න දෙන්නේ රවුමද. අපි මෙතෙන්ට ආවම හිතනවා අපි ඇයි අද මෙතෙන්ට ආවේ කියලා. මොකද අපි එළියට ආවේ හොලිඩේ එකක. ඉතින් ඒක full crowd and it was too busy. මේ මේක තියෙනවා. නෑ මෝල් එක. චුටි චුටි ඒවා. Labubu. කොහෙද යන්නේ? නෝ තෝ වෙනවා. චූටි චූටි ඒවා තියෙනවා මේකේ. වා වැඩියෙන්ම මෙයා ඉන්නේ රෝගියෙවත් නෑ. මොකක්ද නම කියලා බැලුවෙත් නෑ. මම ආසම ඒවා තියෙන්නේ මේකේ තමයි. සිංහම් ගොප්ප. නෑ. මල් වැල් මල් පොච්චි. මල් පොච්චි. මම ආසම දේවල් තියනවා කියවට මේකට ගියාන් පස්සේ තේරුණේ ඒකේ තියෙන පිගම් කෝප විතරයි කියලා. මෙයා මේ බත්වත් උයන්නේ නැතුව පිංගම් කොප්ප වන්නේ. සලම ගෙදර බත් වේලා ඉන්නවා. 38. නෑ යා. බුදු පිළිම ලස්සනයි. අතට අපි බලන දේ ටිකක් ගණන්. මම දන්නේ මේ මෝල් එකේ හින්නද කියලා ටිකක් ගණන්. ටිකක් කියන්නේ ගොඩක් ගණන්. මෙයාගේ ඉතින් වැඩේ මඩ බැන ඉක්මනට යන් කියන එක තමයි. අපි දෙනා shopping කරන්න ගියා කියනකොට ගොඩක් මොකද ඒක දිහා හැමතැනම ඇවිද බලපු එක විතරයි.
ඒ වගේම අපි සමයකට කරන්න ඕන දේවල් ප්ලෑන් කළා. ඒ කියන්නේ ගන්න ඕන දේවල් ප්ලෑන් කළා. අපි මොනවාද සමයක වෙද්දි ගන්න කියලා. ඔයාලා shopping කරන්න ගියාම එයා බලලා ඒක ඉස්සරහට ගමු දැන් ඕනේ නැහැ කියලා හිතලා ඒක ඒ වෙලාවේ නොගෙන ගිහිල්ලා පස්සේ පසුතැවෙන කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න. I gotta learn my lesson. ඉතින් මම ඔයාලට කිව්වනේ අපි වීඩියෝ එක ගත්තට ටික දවසක් ගියා එඩිට් කරන්න කියලා. ඉතින් අපි ගියේ හොලිඩේ එකක් දවසක. ඒ හොලිඩේ එක නම් ෆැමිලි ඩේ එක. ඒ වුණාට මේ සතියෙම චයිනීස් නිව් ඉයර් එක, ඒ කියන්නේ ලූනර් නිව් ඉයර් එක ඒගොල්ලන්ගේ චයිනීස් ට්‍රැඩිෂනල් නිව් ඉයර් එකක් යෙදලා තියෙනවා. එහෙනම් ඉතින් මේ මෝල් එකේ එක තැනක විතරක් ඒගොල්ලෝ ලස්සනට ඩෙකොරේට් කරලා ඉතින් කැමති අයට යාළගේ විෂස් එහෙම එතන එල්ලන්න ඒ විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවා. අනිත් එක හොඳ දේ තමයි අනිත් නිව් ඉයර් වගේම February 14 sales තිබ්බා. Valentine sales. ඉතින් අපි chocolate store එකට ගියා. ඒ chocolate store එකේ නම් sale තිබ්බෙන් අපි chocolate ගත්තා. වෙන කඩවලට ගිහලා නිකන් බලබලාවට මේ chocolate නම් ගත්තා. බලමු තව අපි මොනවද ගන්න කියලා ඉස්සරහට. මේක අරගෙන ඉතින් මෙතන තමයි මම අර කිව්වා වගේ විෂස් එල්ලන්න තියෙන තැන. විශේෂ ලියලා දාන්න. මේ තමයි මම මේ මෝල් එකේ ඇවිදලා හොයාගත්ත මම කැමතිම තැන. එහෙම කිව්වේ මෙතන තමයි මට ඕන කරන මම ආස කොරියන් ප්‍රොඩක්ට් ස්කින් කෙයර්ස් තියන්නේ. මොකද මම ඇවිල්ලා කොරියන් ස්කින් කෙයර්ස් පාවිච්චි කරන කෙනෙක්. ඉතින් එතෙන්ට ගියාම මැජික් වර්ල්ඩ් එකකට ගියා වගේ මට නම්. ඉතින් මම කළේ මේ ස්ටෝර් එක වටේම ඇවිදලා ඒ තියෙන එක ප්‍රොඩක්ට්ස් ඒවා කියවලා බලලා අතගාලා ආපහු තියලා ආපු එක තමයි. හැබැයි එක දෙයක් විතරක් මම ගෙදර අරන් ආවා. ගන්න ගියාම නම් ගන්න ඒවා පොඩයි හැබැයි. අපි ඊළඟට ආවේ සබතු ටිකක් බලන්න. හිරද? එහෙනම් ඊළඟ දවස් එක බලන්න. අද අපි දාන මේසේවා වින්ටර් මේසේම. අයියේ? වලක් කියලා එපා මම මේක ගත්තා අලුතෙන් ඉතින්. මම නෑ තව එපා එපා. අනේ බලන්න මම
එයා ගත්ත සබත දෙක යාට චුට්ටක් හිරා. ඉතින් අපි ඊළඟ සයිස් එක ඉල්ලුවා. ඒක කියනකම් අපි දෙන්නේ ආගය කරන කවුද ගෙවන්න ඕනේ. මොකද වැලන්ටයින් එක පහුවෙලා දවස් කිහිපෙම කිබිලකින සබත දෙක. කිබිලකින සබත දෙක ගන්න. කොළපාටින් ගාලා මොකද ලබ්බෝ කියලා ගන්න ලබ්බෝ. මේක ඇවිල්ලා බාස් ප්‍රෝ ෂොප් නේ. අපි දැන් යන්නේ මෝල් එකක් ඇතුලේ තියෙන නැවකට නේද? අපි මේ යන්නේ මෝල් එකක් ඇතුලේ තියෙන නැවකට කිව්වට ඒක නැවක් නෙවෙයි. හැබැයි නැවකින් එන වයිබ් එකක් තියෙනවා. මොකද ඇතුල් වෙද්දි මෙතන පොඩි ආකරණ එකක් ආය පිළිපිටි ආය එක එක මුහුද හා සම්බන්ධ දේවල් අපිට බලාගන්න පුළුවන්. ඒ කියන්නේ බෝට්ටු ආය ඒ දේවල් වලට තියෙන මෝටර් ඒ වගේම මෙතන තියෙන ඉන්ටීරියර් ඩිසයින් එක මරු. එතන ඇවිල්ලා වෙනමම වයිබ් එකක්. Bang bang games until you lose control. Bang bang games until you lose control. Bang bang games, bang games, bang games. Now that I'm in this, no letting go, and your emptiness begins. Once I grip onto your mind and soul, your brightness starts to dim. එහෙනම් අපිත් එක්ක කාලලා පුණාට 12ට ස්තුති කරන ගමන්ම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා. අපිව අමතක නොකර subscribe කරන් යන්න කියලා ඉල්ලනවා.